ඉතින් මගේ යාළුවන්ට කොහොමද? හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අලුත් අවුරුද්ද නම් මේ වෙද්දි ඉතින් පහුවෙලා. ඒ වුණාට ඔයාලා හැමෝටම අලුත් අවුරුද්ද ගොඩාක් සුබ වෙන්න ඇති කියලා මම හිතනවා. පුළුවන් විදිහට හරි ඔයාලගේ සතුට මේ අවුරුද්දේ සමරන්න ඇති කියලා මම හිතනවා. මගේ vlogs ඉතින් ගොඩක් බලන්නේ ලංකාවේ යාළුවනේ. බලන්නකෝ මම මෙහි ඉන්නවා කියලා නෑ. අපි තුන්දෙනාත් එක්ක පුංචි වැඩ හරි සමරන්න මට පුළුවන් විදිහට මම කැවිලි ටිකක් හදාගත්තා. මේ මම මගේ පවුලේ අයගෙන් වෙන් වෙලා ගත කරන දෙවෙනි සිංහල අලුත් අවුරුද්ද. ඒත් ඉතින් මට පුළුවන් විදිහට දෙවෙනි පාරටත් හදාගත්ත මට පුළුවන් විදිහේ කැවිලි ටිකක්. මේ මම හැඳි කවුම් හදාගන්න තමයි යන්නේ. මේ දවස් ටිකේ මම ටිකක් වේලාසනින් නැගිටලා හැමදේම සූදානම් කරගත්තා. ඔයත් චූටි පැටියෙක්ින් අම්මා කෙනෙක් නම් මම ඒ කරපු විදිහ try කරලා බලන්න. බබා නැගිටින්න කලින් මේ වගේ දෙයකට සූදානම් වෙන එක ගොඩාක් නිදහස්. ඒ වගේම හරිම කල්පනාවෙන් ඒ දේ ඉක්මනින් කරගන්නත් පුළුවන්. එතකොට බබාටත් අපිව මිස් වෙන්නේ නැහැ. ඒ හින්දා එයාටත් කාලය වෙන් වෙනවා. අපේ වැඩෙත් වෙනවා. ඔයාලා try කරලා බලන්න. ඉස්සෙල්ලම මම පැණි ටික හදාගන්න එක තමයි කරේ. ජපානේ නම් මම ගොඩක් වෙලාවට සීනි පැණි හදාගන්න ගන්නේ රතු සීනි. ඒකෙන් ගොඩක් පාට වැඩියනුත් වෙනවා. පැණි රසත් ගානට එන හින්දා මම හැඳි කැවුම් 45ක් හදාගන්න රෙසිපි එකට තමයි මේක හදාගත්තේ. මමත් ඉතින් දන්නේ නැහැ. මම YouTube එකෙන් බලලා තමයි මමත් මේ හැඳි කැවුම් මේ කැවිලි වර්ග ටික හදාගත්තේ. ඒකේ වල රෙසිපි එහෙම හදාගත්තේ. හොයාගත්තේ. බලන්නකෝ ඔයාලත් ඉතින් try කරලා හැමදේම කරන්න පුංචි බයක් එනවා පළවෙනි පාර කරද්දී. පළවෙනි පාර කරත් අර කවදාවත් කරපු නැති දෙයක් කරන්න කොහොමත් හිතට පොඩි සැකයක් බයක් එනවා. ඒත් මම නම් කියන්නේ ගොඩ ප්‍රමාණයක් හදන්න ගන්නේ නැතුව අඩුතරමේ ඔයාගේ බය යන්න හරි පුංචි ප්‍රමාණයක් හදන්න හරි හැමදේම try කරලා බලන්න ඕනේ. මම පැංචා නැගිටින්න කලින් තමයි මගේ වැඩ ටික පටන් ගත්තේ. කොහොම හරි මම හිතාගත්තු තරමින් මට පැංචා නැගිටිනකොට ඉවර කරගන්න පුළුවන් වුණා. මේ බලන්නකෝ එයා තන ගාගෙන තමයි අද කිචන් එකට ආවේ. මේ රෙසිපි එක හදලා ඉවර වෙලා පැය 2ක් තියන්න කියලා තමයි YouTube එකේ මම බලපු channel එකෙන් නම් කිව්වේ. ඒ වුණාට මම පැය 3ක් තිබ්බා. පැය 3ක් තියෙනකොට ගොඩක් හොඳට පිපිලා ආවා. හදන කැවුම් මුලින් නම් කැවුම් ටික ගොඩක් පිපුණේ නැහැ. අන්තිම ටික හදනකොට කොහොමත් පැය 4ක් විතර ගියා මට ওই වැඩේ කරගෙන යන්න. එදා දවස් මම ඕක විතරයි හැදුවේ. කැහැන්දි කැවුම් ටික විතරයි. කොණ්ඩේ ගන්නත් මම ගොඩක් try කරා. ඒ වුණාට මට කොණ්ඩේ ගන්න තාම බෑ. බලමු අපි ලබන අවුරුද්දේවත් try කරලා නේද? බෑ කියලා දෙයක් නෑනේ. try කරන එක හරි කරානේ මම. ඒ හින්දා මං හිතාගෙන ඉන්නවා ලබන අවුරුද්දේ කොහොම හරි කොණ්ඩේ කැවුම් හදන්න. මේ පාරේ ඉතින් හැඳි කැවුම් තමයි හැදුවේ. හිතනවට වැඩි ඉතින් ලේසි. මේවා ඉතින් නිතරම හදන්නේ නෑනේ. ඒ කියන්නේ මේ වගේ අවුරුද්දට වගේනේ හදන්නේ. ඉතින් නිතරම හදන්නේ නැති හින්දා හදන හැම පාරකම ඉතින් බයයි. බය වුණත් මම කුමාරි හදන එක නම් අතෑරියේ නෑ. බබා හිටියා මේ තනියෙන් හැදුවත් කුමාරි හදනවා කියන එක තමයි මගේ හිතේ තිබෙන්නේ. මොකද මං හරි ආසයි මේ ඒ අවුරුදු හැංගීම කොහොම හරි කරලා ගන්න. මොකද අපේ අම්මත් මේ මුළු කැවිලි මේසෙම එයාට පුළුවන් විදිහට එයා අපිට ඉස්සර හදලා දුන්නා. මට හොඳට මතකයි. ඒ හින්දා මමත් ගොඩක් try කරන්නේ. එහෙම හරි මේ අර මට පුළුවන් විදිහට දේවල් හදාගෙන
ඒ අවස්ථාව හොඳට භුක්ති විඳින්න. මේ ගත්තු අර හැන්ද නම් සුදු පාට හැන්ද ටිකක් ප්‍රමාණය වැඩි. ටිකයි කියන්නේ හැමදේම හදනකොට තමයි හැම දෙයකම අත්දැකීම ප්‍රයෝජනවත් වෙන්නේ. අත්දැකීම් වැඩි වෙනවනේ. ඉතින් මේ හැන්ද ලොකු හින්දා ඊට පස්සේ මම පොඩි පොල් කටු හැන්දක් ගත්තා මගේ ළඟ තියෙන. කියන්නේ හැන්දත් බලපානවා අරකේ ප්‍රමාණය හැන්දි කැවුමේ ප්‍රමාණයට ලොකු පොඩි ගානට හැදෙන්න. හදලා තමයි ඉතින් ළමයි පුළුවන් වෙන්නේ. ඔයාලා try කරලා බලන්න. බැහැයි කියලා දෙයක් නෑ. රස නැති වුණත් ඒ පදම ඒ විදියටම ආවේ නැතත් හදලා පුරුදු වෙන්න හරි බය නැතුව එකපාරක් හරි හදන්න. ඔයාලා කැමති දේවල් තනියෙන් හරි හදාගෙන කන්න. මම කවදාවත් මේ වගේ දේවල් ගෙදරදී ඒ කියන්නේ ලංකාවේදී කවදාවත් මගේ ගෙදරදී හදලා නැහැ. ඒ වුණාට මම අද සතුටු වෙනවා කවදාවත් මත් හදලා නැතුව මේ විදිහට හරි හදාගෙන මට පුළායිද සිංහල අලුත් අවුරුද්දට කැවිලි ටිකක් හදා ගන්න පුළුවන් වුණ එක ගැන. හැබැයි ඉතින් YouTube එකට thank you කරන්න ඕනේ. YouTube එකේ මේ හැමදේම තියෙන හින්දා අද අපිට මේ වගේ දේවල් තනියෙන් උනත් හදාගෙන කරගන්න පුළුවන්. හයි උනේත් නැහැ හැඳි කැවුම්. අර කොණ්ඩේ කැවුම වගේම හොඳට ඇතුළේ හැමත් තිබ්බා. ඒ සුවඳ ඒ රස මේ ගානට ඇවිත් තිබ්බා. ඔයාලට පැණි රස වැඩියෙන් ඕන නම් සීනි පැණි ටිකක් වැඩියෙන් දාගන්න පුළුවන්. පැණි රස අඩුවෙන් ඕන නම් සීනි පැණි ටිකක් අඩුවෙන් දාගන්න පුළුවන්. තෙල් තාච්චියට තෙල් දාගන්නකොට බොහොම පොඩි ප්‍රමාණයක් දාගන්න කැවුම් වගේ දෙයක් හදනකොට. ඉතින් ඔයාලගේ අවුරුදු කොහොමද? නෑගම් එහෙම ගියාද? මට ඉතින් ඉස්සර අවුරුදු සමරපු විදිහ මතක් වෙනවා. මෙහෙම කැවිලි තනියෙන් හදනකොටත් මතක් වෙනවා. හැබැයි මම කැවිලි ලංකාවේදී හදලා තිබ්බේ නැති වුණාට අම්මා හදනකොට අම්මත් එක්ක ඒ ළඟ උදව්වට ඉඳලා තියෙනවා. චූටි ඒ කියන්නේ කොකිස් වගේ හදන දාට තමයි ගොඩක්ම ළඟ ඉන්නේ අම්මා කොකිස්. මේ තාච්චිර දානකොට ඒවා බාණ්ඩ වගේ නම් ළඟට වෙලා උදව් කරලා තියෙනවා. ආයි මුං කැවුම් හදනකොට ඒවා මේ ලිපෙන් බාණ්ඩ උදව් වෙලා තියෙන. ඒ වගේ චූටි දේවල් වලට උදව් වුණා ඇරෙන්න මේ කෑමක පදම මේ කෑමකට අවශ්‍ය කරන ප්‍රමාණ පදම ඒ මොකුත්ම මේ දන්නේ නැහැ කවදාවත් හදපු නැති හින්දා. මම්ම හදලා මම්ම රෙසිපි එක හොයාගෙන හදාගත්තු හින්දා හදාගත්ත. නමුත් අර අම්මා එක්කලා උදව්වට ළඟ හිටපු එකේ මතකේ තියෙනවා ඉතින්. මම ගොඩක් මගේ කෑම මගේ අතින්ම හදලා ඒ වගේ රස එන්ජොයි කරන කෙනෙක්. ඒ කියන්නේ ගොඩක් අය මම දන්න විදියට තමන් හදන කෑම තව කෙනෙක්ට දීලා එයා රසයි කිව්වොත් නේ ඔයා තෘප්තිමත් වෙන්නේ. නමුත් මම හදන කෑමෙන්ම ඒකේ රසට තෘප්තිමත් වෙන කෙනෙක්. මගේ යාළුවොත් එහෙමද? මම හැදුවේ මේ අවුරුද්දේ හැඳි කැවුම් කොකිස් අග්ගලා මුං කැවුම් හදන්න ආසාවක් තිබ්බා. නමුත් කාලෙත් මදි වුණා. ආය මේ ආස්මි හැදුවා ළමයි. බණ්ඩක්කා නානු අරගෙන තමයි ආස්මි හැදුවේ. හැබැයි ඒකත් අවුරුද්දට කලින් හදාගන්න බැරි වුණා. 14 වෙනි අවුරුදු 15 තමයි රෑ මම මේ හදලා තිබ්බේ. මේ හදාගත්තේ බණ්ඩක්කා නානු වලින්. මෙහි ඉතින් අපිට මේ දවල් කුරුඳු නානු නෑනේ.
ඒකත් YouTube එකෙන් බලලා බණ්ඩකනානු වලින් හදාගත්තා. රටේ ඉන්න ඕනම යාළුවෙක්ට මේ ආස්මි වගේ දෙයක් හදාගන්න පුළුවන් බණ්ඩකනානු වලින්. ඔයාලත් YouTube එකේ සර්ච් කරලා බලන්න. ඇත්තට මේ විදිහට try කරලා බලන්න පුළුවන්. බැරි වෙන්නේ නැහැ. ඒ රසටම එනවා. මේ පුළුවන් හදලා බලන්න. මම ආයෙ දවසක බණ්ඩකනානු වලින් හදන්නේ කොහොමද කියලා ඔයාලා කැමති නම් වීඩියෝ එකක් අරගෙන එන්න. මේ හැඳි කැවුම් හදනකොට නම් මට මතක් වෙන්නේ ඉස්සර ගෙදර කොණ්ඩ කැවුම් හදපු විදිහ. හරි ආසයි. ඒ මතකයන් ඒ දවස්වල ඒ මතකවල වටිනාකමක් තිබ්බේ නෑ. ඒ කියන්නේ කවුද කරි මේ දේවල් මතකයක් වෙයි නේද කියලා දැනුනේත් නෑ. දැන් තමයි මේ හැඟීම ලොකුවටම විඳින්නේ. මොකද තනියෙන්ම මේ දේවල් හදාගෙන තනියෙන්ම රස බලනකොට ඔක්කොටම වැඩි තනියෙන් හදනකොට තමයි ඒකේ වටිනාකම දැනෙන්නේ. ඒ මතක වෙනවා. ඒවා ඇතුලේ ජීවත් වෙනවා නේද කියලා හිතෙන්නේ එතකොට තමයි. හැබැයි මම තනියෙන් භුක්ති විඳින්නේ නැහැ. මගේ යාළුවෝ හැමෝටම මෙහෙ ඉන්න පුළුවන් විදිහට අවුරුදු දවසේ ගෙනihin දුන්නා ඒගොල්ලන්ට මගේ ගෙදර අවුරුදු රස කැවිලි. ඒගොල්ලොත් රසයි කිව්වා. මම ගිය අවුරුද්දේ නම් කොකිස් හදාගත්තේ නැහැ අවුරුද්දට. හන්දි කෑවුනුයි කිරි අලුවයි තල කැරලි තමයි හදාගත්තේ. මේ අවුරුද්දේ මම කොකිසුයි අක්කලයි හදාගත්තා. අවුරුදු කැවිලි මේසෙට ආස්මි හදලා බැලුවේ අවුරුද්දට නෙවෙයි. ඉතින් ඒක අතර ආසාවට හදලා බැලුවා හදාගන්න පුළුවන් කියලා. ඇත්තටම පුළුවන් යාළුවනේ. මේ බලන්නකෝ මගේ කොකිස් අච්චුවේ මම මේ දෙවෙනි වතාවට තමයි කොකිස් හදන්න යන්නේ. ඊට කලින් ඒක පදම් කරගන්න කියලා ඒකත් YouTube එකෙන් තමයි බැලුවේ මම. බලලා හදාගත්තේ. ගිය අවුරුද්දෙත් මම පදම් කරගත්තා. මේ අවුරුද්දෙත් මම ගොරකක් දාලා කෝකට අතර බයටත් එක තමයි පදම් කරගත්තේ කොකිස් ගැලවුන්නේ නැත්තම් කියලා. මේ ගොරකක් දාලා තැම්බුවා. පැය භාගයක් විතර මේ හොඳට තැම්බ ගත්තා කොකිස් අච්චුව. හැබැයි ඉතින් කොකිස් අච්චුව වැඩි රත් වෙන්න හොඳ නැහැ. එතකොට ගලව ගන්න අමාරුයි කොකිස් අච්චුවෙන්. හැඳි කෑවුනුයි කොකිසුයි හදලා බලද්දි මට ලේසිම හැබැයි හැඳි කෑවුම්. කොකිස් හදන එක ටිකක් අමාරුයි තනියෙන්. මොකද එක්කෙනෙක් තව හිටියන ඉක්මනින් බාන්න. තාච්චියෙන් කොකිස ගොඩක් ලේසි. අනිත් කොකිස් ගොඩාක් හැදුවා. අනේ මට මේ සැරේ නම් ෆ්‍රෙෂ් කරපිංචත් හම්බුණා කොකිස් වලට දාන්න. මම ආසම කොකිස් වලට අර ෆ්‍රෙෂ් කරපිංච චුටි කෑලි කපලා දාලා ඒ රෙසිපි එකට ඔයාලත් ආසද දන්නේ. මම හරිය ආසයි කොකිස් වලට ඒ කරපිංච දාලා ඒන රසට. මම මෙහෙම කැවිලිතින් තනියෙන් කොච්චර හදාගෙන කෑවත් අම්මගේ කැවිලි වල රස පුදුම විදිහට තමයි මතක් වෙන්නේ. ඇත්තටම මොනවද හැදුවේ කොහොමද හැදුවේ කවුරුද හැදුවේ කියලා ඒ දවස් ටිකේ නිතරම කෝල් කරලා ඇහුවා අම්මගෙන්. කැවිලි මේසේ ෆොටෝ එකකුත් ගෙන්න ගත්තා. ඒ තරම් ආසයි. ඔයාලත් ඔයාලගේ අවුරුදු දවස් මතකයන් හරිම ආසාවෙන් ආදරෙන් එකතු කරන්න. ඒව දවසක වටිනවා. හරිම සතුටින් මේ මතක එකතු කරන්න. මේ වගේ අවුරුදු කැවිලි හදන්න, කේතු රාස් කරන්න, නෑ ගන්න ඒ හැම මතකයකටම සතුටින් එකතු වෙන්න. සතුටින් විඳ ගන්න. ඒව දවසක මතකයන්. හරිම ආදරණීය මතකයන්. ඒ හින්දා හැම දෙයකටම සතුටින් සහභාගී වෙලා සතුටින් භුක්ති විඳලා සතුටින් මේ දේවල් සමරන්න. හැමදේම සතුටින් සමරන්න. මොකද දවසක මේ දේවල් ආදරණීයම මතකයන් වෙනවා ඔයාගේ ජීවිතේට. කොහොම හරි මම අවුරුදු කැවිලි මේසේ හදාගෙන ඒ චාරිත්‍රය එහෙමනම් වීඩියෝ කරගන්න බැරි වුණා. ඒ කියන්නේ ඒ නැකත් වෙලාවට නොකරුවට ගනුදෙනු කරලා හස්බන්ඩ් එක්කලා බබාටත්
අනුභව කරන වෙලාවට බැරි වුණාට අනුභව කරන චාරිත්‍ර කරලා අපි 3 දෙනාම මේ විදිහට එකම වෙලාවේ මේ දේවල් කරලා කෑම බීම කාලා මං කිරිබතුත් හැදුවා. රසට ලුණු මිරිසකුත් හදාගත්තා වංගෙඩිය කොටලා. හරිම රසට ආව ලුණු මිරිසත්. ඔයාලත් බ්ලෙන්ඩර් එකේ දානට වැඩිය වංගෙඩිය කොටලා බලන්නකෝ. හරිම රහයි ලුණු මිරිස. මිරිස් ගලේ අඹරනා වගේ තමයි. මට ගොඩක්ම රස නම් මට මිරිස් ගලේ අඹරන ලුණු මිරිස් එක. පොල් සම්බෝලෙත් මං ආසම මිරිස් ගලේ අඹරන පොල් සම්බෝලෙට. ඔයාලත් එහෙමද? මම කුකිස් හැදුවේ 13 වෙනිදා. 13 වෙනිදා රෑම තමයි අක්කල හදාගත්තේ. අක්කල හදන්න ලොකුවට අමාරුනේ නෑ. මොකද මේ අක්කල හදන හාල් පිටි එකක් මට හම්බුණා මගේ මහත්තයාගේ අම්මගෙන්. ඒ හින්දා මේ තමයි මගේ අවුරුදු කැවිලි මේසේ. ඒකේ වීඩියෝ එකක් කරගන්න බැරි වුණා. ෆොටෝ ටික එකතු කරලා වීඩියෝ එකක් හැදුවා. මම කියන්නේ ඔයාලගේ ගෙදර අයගෙන් ඈත් වෙලා හිටියත් කොහොම හරි මේ ලස්සන දවස් සමරන්න පුළුවන් තරම් try කරන්න. ඕනම උත්සවයක් පුළුවන් විදිහට. ඒකත් ඔයාලට දවසක මතකයක් වෙයි. අද මට ඉස්සර මතකයක් වුණා වගේ. ඉතින් මේ ලැබුවා වූ සිංහල හා ඉන්දු අලුත් අවුරුද්ද ඔයාලට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔයාලගේ සතුටු මතක ආදරෙන් සතුටින් ඔයාලගේ සතුටු මතක පොතට එකතු කරගන්න. අදත් මගේ බ්ලොග් එකත් එක්ක එකතු වුණු ඔයාලට ගොඩාක් ස්තුතියි.